beautiful people, welcome back to my YouTube channel. So අද මගේ YouTube blog එකෙන් ඔයාලට බලන්න පුළුවන් අපේ සීගිරියේ ගමන ගැන. ඉතින් දිගටම බලාගෙන ඉන්න. ඉතින් මගේ යාළුවා ගොඩ කාලෙක ඉඳන් ප්ලෑන් කරගෙන හිටපු දෙයක් තමයි සීගිරිය යන එක. ඉතින් ෆයිනලි ඒ දවසේ උදා වුණා. අපි සීගිරියේ ගියේ බස් එකේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අපි ටුක් එකක් අරගෙන අපි පෙටාවලට ගියා. පෙටාවලින් බස් එකක් ගත්තා. බස් එක ගත්තේ ඇත්තටම දෙහිඅත්ත කණ්ඩියේ මට මතක විදිහට දෙහිඅත්ත කණ්ඩියේ බස් එකක්. ඒ බස් එක පටන් ගත්තේ පෙටාවලින් 9ට විතර. අපි කුරුණෑගල පාස් කරලා තමයි සීගිරියට යන්නේ. ඉතින් ඔයාලට පේනවනේ මාර ලස්සන ලෑන්ඩ්ස්කේප් ගොඩක් අපිට සීගිරිය යන පාරේදී අපිට හම්බ වුණා. මේ ගමනේදී බස් එකේ පාට් එක තමයි පොඩ්ඩක් එපා කරලා වගේ තිබුණේ. හැබැයි අපි දෙන්නා මේ වගේ පිස්සු වැඩ කර කර බස් එකේ ගමනත් හරිම එන්ජොයි කරා. පැය 5ක් විතර බස් එකේ ගිහිල්ලා ෆයිනලි අපි දඹුල්ලට ආවා. හායි. අපි දැන් දඹුල්ලෙන් බැස්සා. දඹුල්ලෙන් බැලලා In 400 meters, turn right onto Kandy Road, Kandy, Jaffna Highway. දැන් වෙලාව හරියටම 2ට විතර. ඉතින් අපි හොටෙල් එකට චෙක් ඉන් වුණා. මේ විදිහට අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් හම්බුණා. දැන් අපි බලමු අපේ රූම් එක. අපි හොටෙල් එකට චෙක් ඉන් වුණා. සමහරවිට වෙනනම් අපි හරියට රූම් එක. ඉතින් අපේ රූම් එක අපේ වොෂ්රූම් එක and makeup. Balcony. Ini namanya langsung room එක. And Meline Sanju. So අපි අද ඉන්නේ ගෝඩන් ටෙම්පල් එකේ. ඉවරදුනා. Hi. So අද අපි ඉන්නේ දඹුල්ල හොටෙල් එකක. මේ හරි ලස්සනයි. අපේ ඊළඟ ප්ලෑන් එක අපි දැන් මෙහෙ මේව කරන්න අපි ඇවිදින්න අපි ස්කූටර් එකක් හයර් කරන්න තමයි හදන්නේ. අපිට කාටික් ස්කූටර් එක එයි. ඊට පස්සේ අපි බලමු අපි කොහෙද යන්නේ කියලා. ඔය විදිහට ඉතින් අපි චුට්ට වෙලාවක් රිලැක්ස් එකේ ඉඳලා ඉමත් චේන්ජ් එකක් දාගත්තා සීගිරියේ යන්න. ඉතින් ඔය වෙද්දී අපි ලෑස්ති කරන් හිටපු ස්කූටර් එක අපිට එන්නේ නෑ කියලා කිව්වා. එයා වැරදියට තමයි හිතාගෙන ඉඳලා තින්නේ. ඒ ගත්ත එක්කෙනා ඉන්නේ සීගිරියේ. අපි දැන් ඉන්නේ දඹුල්ලේනේ. ඉතින් ඒකින්ද අපිට ආයෙමත් එකක් හොයාගන්න ඕන වුණා දඹුල්ලෙන්ම. අපි දැන් යන්න හදන්නේ සීගිරිය. සීගිරිය දැන් අපි ඉන්නේ හොටෙල් එක තියෙන්නේ දඹුල්ලේ. අපි ඉස්සෙල්ලාම මේ මොකද ස්කූටර් එකක් හොයාගන්න. ස්කූටර් එකක් හොයාගෙන තමයි අපි සීගිරියට යන්නේ. දැනට අපිට ස්කූටර් එකක් හම්බුණා දඹුල්ලේ ටවුන් එකේ. ඉතින් අපි ඉස්සෙල්ලාම දඹුල්ලේ ටවුන් එකට ගිහිල්ලා එතන ස්කූටර් එකක් අරගෙන තමයි සීගිරියට යන්න හදන්නේ. ඉතින් මම ගිහිල්ලා වෙන්නම් නම් අපි එතකොට මෙතන ඉඳන් යන්න හිතන් ඉන්නේ ටුක් එකකට. ටුක් එකක් අරගෙන එතනින් පස්සේ අපි ස්කූටර් එකේ තමයි යන්නේ. අපි බලමු දැන් අපි හිතන් ඉන්නේ විලේජ් ටුවර් එකක් කරන්න. ටයිම් තිබුණොත් කරනවා නැත්නම් හෙට උදේට තමයි අපිට කරන්න වෙන්නේ. So සීගිරියේදී හම්බෙමු. අපි හොටෙල් එකේ ඉඳන් දඹුල්ලට ටුක් එකක් අරන් තමයි ගියේ. ඉතින් ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන මෙහෙන් ටුක් ගන්නව නම් ඔයාලා අනිවාර්යෙන් පික්නික් එකේ ප්‍රයිස් බලලා ටුක් එක ගන්න. මොකද ඔයාලා ගොඩක් ලොකු ප්‍රයිසස් කියනවා. ෆයිනලි අපි දඹුල්ලෙන්ම බයික් එකක් හොයාගත්තා. ඉතින් මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම් මම මේ බයික් එක කීයටද ගත්තේ සහ මම මේ බයික් එක කොහෙන්ද ගත්තේ සහ කන්ටැක්ට් නම්බර්ස් උත් මම දාන්නම්.
කොහමරි බයික් එක පැදගෙන අපි දඹුල්ලේ ඉඳන් සීගිරියට ආවා. දඹුල්ලේ ඉඳන් සීගිරියට එන්න පැය භාගයක වගේ දුරක් තමයි අපිට තිබ්බේ. ඉතින් මේක මගේ සීගිරිය ආපු මට මතක විදිහට 4 වෙනි පාර. 3 පාරක් ආවා මම ෆැමිලි එකෙන් and එක පාරක් යුනි එකෙන් ආවා. ඉතින් මේ පාරත් ඒ වගේම මාර එක්සයිටඩ්. අනිත් විශේෂම දේ තමයි අපි මේ පාර සන්සෙට් එකට ටොප් අර උඩ ඉන්න තමයි අපි බලන්නේ. දැන් වෙලාව 4ට වගේ අපි බලමු. 4 පාරක්ම සීගිරියාවට මම එක පාරක්වත් සීගිරියේ කෞතුකාගාරයට ගිහිලා තිබ්බේ නැහැ. ඉතින් මෙන්න මේ පාර මට පුළුවන් වුණා සීගිරියේ කෞතුකාගාරයට යන්න. තව විශේෂ දෙයක් තමයි මගේ යාළුවා කලින් එයාගේ ඉන්ටර්න්ෂිප් එක කරලා තිබ්බා මේ සීගිරියේ මේ කෞතුකාගාරයේ ඒවත් එක. ඉතින් එයාගේ අඳුරන කෙනෙකුත් හම්බුණා. එයා දැන් ගොඩ කාලෙකට අවුරුදු 5කට විතර කලින් මේකේ වර්ක් කරලා තිබි ඉන්ටර්න්ෂිප් එක. ඉතින් මේක ඇතුළත් ගොඩාක් දේවල් තියෙනවා. සමහර දේවල් ෆොටෝස් ගන්න දෙන්නේ නැහැ. ඉතින් ඒවා ගත්තේ නැහැ. ඉතින් පුළුවන් ටික පික්චර්ස් ගත්තා මෙමරිස් වලට. මියුසියම් එක ඇතුලේ ටික වෙලාවක් ඉඳලා ඉතින් අපි ටිකට් අරගෙන දැන් යන්නේ සීගිරියට. අපි ආවා සීගිරියට. දැන් වෙලාව 5ට වගේ. අපි ටිකට්ස් ගත්තා. ටිකට්ස් අරන් දැන් මේ ඇතුලට යන්න හදන්නේ. අපි කොහොම හරි හදන්නේ සන්සෙට් එකට මේ සීගිරිය ගල උඩට යන්න. බලමු ටග්ගල යමු. අපි සීගිරිය ගල නගින්න පටන් ගත්ත වෙලාවේ කිසිම අවුවක්වත් මුකුවක්වත් තිබ්බ නැති හින්දා ගොඩාක් මහන්සි දැනුනේ නැහැ. ඒ වගේම ගොඩක් සෙනග හිටියෙත් නැහැ. ඉතින් ඔයාලා නම් සීගිරිය නගිනවා නම් අනිවාර්යයෙන්ම ෆස්ට් ටයිම් යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගයිඩ් කෙනෙක් එක්ක යන්න. එතකොට තේරෙයි ඇයි මේ සීගිරිය ලෝකේ 8 වෙනි පුදුමේ කියලා හඳුන්වන්නේ කියලා. එහෙම නැති වුණොත් සමහරවිට ඔයාලට හිතෙන්න පුළුවන් අයියෝ මේක නිකන් just wrong කියලා. හැබැයි ඔයාලා ගයිඩ් කෙනෙක් ගියොත් ඔයාලට තේරෙයි ඇයි මේක මෙච්චර වටිනාකමක් තියෙන දෙයක් වෙන්නේ කියලා ලංකාවට. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ සිංහපාදය ගාවට. ඉතින් අතීතයේදී මෙතන සිංහ පිළිරුවක් තියෙන්නේ නැති කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඉතින් ඔයාලට පේනව නේද? දැන් නම් තියෙන්නේ සිංහයාගේ පාද දෙක විතරයි මෙතන. එන්න යමු එහෙනම් මාත් එක්ක සිංහපාදය තුලින් සීගිරියේ ඉහළම ස්ථානයට. උඩට යද්දී වටපිටාව පුදුම ලස්සනක් තියෙන්නේ. බලන හැම පැත්තෙම පේන්නේ කොළ වර්ණය විතරයි. ඒ වගේම තමයි ඔයාලට පේනව නේද? ඈතින් අහස මොන තරම් ලස්සනට පේනවද?
ඔන්න අපි දැන් සීගිරිය ගල මුදුනටම ආවා. ඉතින් මේ නිර්මාණය දැක්කම ඉහළ කොටසේ අපි සියවස් ගණනාවක් ඈතට දිව යනවා. ඒ වගේම තමයි කියනවා මේ කොටස මේ නිර්මාණය තට්ටු 3කින් යුක්ත වුණා වගේම මේ ඉහළ කොටස අකර 3 මාරක් පමණ තියෙනවා කියලා. ඉතින් ඒ කාලේ හිතලා බලන්න ඒ කාලේ කොපමණ මහන්සියක් වෙන්න ඇතිද මෙච්චර දැවැන්ත නිර්මාණයක් ශ්‍රී ලංකාවේ ප්‍රෞಢ ඉතිහාසයට මේ විදිහට එක්කාසු කරන්න. මේ වෙලාව සන්සෙට් එකට ඉතාමත් ආසන්නයි. ඉතින් ඔයාලට පේනවා වගේ ගොඩක් ෆොරිනර්ස්ලා ඒ දර්ශනය ඒ සන්සෙට් එක බලන්න වාඩි වෙලා ඉතාමත් ආසාවෙන් හිටියා. നീല നുവൻ സനസന്നം രാധാവനി മായന്നം വീണാസരി നല്ലവന്നം രാധാവനി മായന്നം മിയുരുഹനിൻ lang lang vinno gulu vela muvasipagan namma nuragini negananta ugi swargayannam Video. Say hi. මම මගේ ජීවිතේ දැක්ක ලස්සනම සන්සෙට් එකක් මම දැක්කේ. ඉතින් අපි උඩ ටික වෙලාවක් ඉඳලා පල්ලෙහාට බැහැගෙන තමයි දැන් එන්නේ. ඉතින් චුට්ටක් රෑ වුණා පල්ලෙහාටම එද්දී අපිට යස්සේ පාරක් වැරදුනා. ඉතින් මේ පාරවල් හොයාගෙන දැන් මේ යන ගමන්. අපිට උනා ලොරි එක යන්න සිද්ධ පාක් එකට. ඉතින් ඒ විදිහට අපි සීගිරියේ අපි ගමන ඉවර කරලා සීගිරියේ ඉඳන් ආයෙත් දඹුල්ලට හොටෙල් එකට ආවා. දැන් ඉතින් ආයෙත් වොෂ් එකක් දාගෙන ඩිනර් වලට අපි ගියා. The next day. Good morning. ඉතින් අපේ day 2 එක පටන් ගත්තේ අපි උදේ 7ට විතර නැගිට්ටේ. ඉතින් මේ තමයි උදේට අපේ කාමරේ ඉඳන් එළිය පේන විදිහ. ඊට පස්සේ අපි breakfast ගන්න ගියා. Hello. අපි දැන් ඇවිල්ලා ඉන්නේ day 2. So මේක තමයි මගේ outfit එක. අපි දැන් යන්න හිතන්නේ පිදුරංගල සහ village tour එක. අපි ගිහිල්ලා පෙන්වන්න පිදුරංගල. මේක මගේ පිදුරංගල first time. මම මාළු ආසාවෙන් ඉන්නේ පිදුරංගල යන්න. මොකද මම ඊට කලින් ගිහිල්ලා තිබ්බේ නැහැ. සහ බලමු කොම වේද කියලා. අපි හිතාගෙන හිටියේ සන්රයිස් එකට පිදුරංගලට යනවයි කියලා. හැබැයි එහෙම වුණොත් පාන්දර 4ට විතර නැගිටින්න ඕන. අනික යන පාරේ අලි ඉන්නත් පුළුවන්. ඉතින් අපි ඔක්කොමත් එක්ක පොඩ්ඩක් දවල් වෙලා යන්න හිතුවා. तुझे तक 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 तकते रहना तेरी बक 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 सुनते रहना काम काज सब भूल भुला के तेरे पीछे पीछे चलते रहना ये तो है बेस्ट ऑफ टाइम लव इज अ बेस्ट ऑफ टाइम प्यार व्यार बेस्ट ऑफ टाइम ये लव इज बेस्ट ऑफ टाइम फिर भी सोच लिया हूँ मन में एक बार तो इस जीवन में कर ले बेस्ट ऑफ टाइम करना है बेस्ट ऑफ टाइम आई वांट टू बेस्ट माय टाइम आई लव दिस
is waste of time. ඉතින් ඔන්න ඒ විදිහට ලස්සන පාරවල් ගොඩක් පහු කරගෙන අපි ආවේ පිදුරංගල විහාරයට. ඉතින් මේ පන්සල පහු කරගෙන තමයි අපි පිදුරංගල ගල නගින්න ඕනේ. හෙලෝ අපි පිදුරංගලට ආවා. දැන් පිදුරංගලට උඩට නගින ගමන් තමයි අපි ඉන්නේ. දැන් හරියටම දවල් 12ට විතර අපිට චුට්ටක් පරක් වුණා. මෙහෙනම් හැබැයි අවුව නැහැ. උඩරන් අවුව ඇති. අපි බලමු. පිදුරංගල කියන්නේ සීගිරියට උතුරු දෙසින් පිහිටලා තියෙන පර්වතයක්. ඉතින් මේ පිදුරංගල පර්වතයට වගේම පිදුරංගල විහාරයටත් සීගිරියටත් වඩා ඉතිහාසයක් තියෙනවයි කියලා පුරාවිද්‍යාඥයන් සනාථ කරනවා. පිදුරංගල නගිද්දී සීගිරිය වගේ ගල් පඩි නැහැ. ඉතින් ගල් තියෙනවා ඒ වාස්සෙන් තමයි යන්න තියෙන්නේ. හැබැයි අවුවක් දැනෙන්නේ නැහැ. හරිම සිසිලසයි. මොකද උඩින් පැත්තෙන් හැම පැත්තෙම ගස් තියෙනවා. හැබැයි මේ අවුවක් නැහැනේ. මෙතනට අවුව නැහැ. ඉතින් මේ තියෙන්නේ එන්ගාවක් ඇතුලේ තියෙන සැතපෙන බුදු පිළිම වහන්සේ නමක්. ෆයිනලි අපි පිදුරංගල ගල උඩටම ආවා. හරියටම දවල් 12ට ගිනිගහන මධ්‍යහනයේ මේ වගේ පර්වතයක් උඩට වෙලා ඉඳිද්දි ඒ ෆීලින් එක මරු. හායි ශරණී. කොහමද ඔයාට පිදුරංගල එක්ස්පීරියන්ස් එක? නියමයි. හරිම ලස්සන විව් එකක් තියෙනවා. මං කිව්වත් වගේ මේක තමයි මගේ පිදුරංගල ගියපු පළවෙනි වතාව. ඉතින් මම හිතුවටත් වඩා පිදුරංගල ඒ ගමන ඒ වගේම තමයි ඒ වටපිටාව පිදුරංගල ඉඳන් සීගිරිය පේන විදිහ ඒ හැම දෙයක්ම හරිම ලස්සනයි. ඔයාලත් සීගිරිය આવොත් අනිවාර්යයෙන්ම පිදුරංගලට යන්න නම් අමතක කරන්න එපා. යමි මං නිදහසේ සතුටයි දුකයි එකසේදනේ අනන්ත සුන්දර දිවිමල්වනේ ජීවිතේ තරුණ කාලේ එකසේ නොරනේ දැන් අපි ආවේ අපේ ඊළඟ අපි ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු ඇක්ටිවිටි එක කරන්න. අපි දැන් යන්න හදන්නේ ට්‍රැඩිෂනල් බෝට් ටයිප් එකට. සීගිරිය આવොත් ඔයාලත් අනිවාර්යයෙන්ම කරන්න ඕන තවත් ඇක්ටිවිටි එකක් තමයි විලේජ් ටුවර් එක. ඉතින් ඔයාලට ගමක එක්ස්පීරියන්ස් එක ගන්න අවශ්‍යයි නම් මේක තමයි හොඳම අවස්ථාව. ඉතින් මේ විලේජ් ටුවර් එකට
අයිති වෙනවා මේ වගේ ට්‍රැඩිෂනල් බෝට් රයිඩ් එකක්. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ගැමි ගෙදරකට ගිහිල්ලා රසම රස කෑම වේලක් එයාලත් එක්කම හදාගෙන කන්නත් ඔයාලට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් බුල් කාට් රයිඩ් එකකුත් කරන්න. අපි විලේජ් සෆාරි එක බුක් කරේ සිංහගිරි නම්බර් 4 කියන තැනින්. ඉතින් ඔයාලට පුළුවන් එතනින් බුක් කරන්න, නැතිනම් එතන ඕන තරම් තියෙනවා යන පාරේ. ඉතින් ඒ වගේ තැනකින් ඔයාලට බුක් කරගන්න පුළුවන්. solos kala piri wala kulen ahas gangin ebi vidanevu yovun lavan peti sinasalai prabodhayin pipi kusum පිපෙන වසන්තේ බිඟුම් බම්මන වසන්ත. ඔය විදිහට අපේ ලස්සන බෝට් රයිඩ් එක ඉවර කරලා අපි කන්න ආවා. ලෝකල් රෙස්ටෝරන්ට් එකකින් තමයි කෑවේ. ඊට පස්සේ බයික් එක බාර දුන්නා. බයික් එක බාර දීලා ආයිමත් අපි දඹුල්ලෙන්ම බස් එකක් ගත්තා. බස් එකක් ගත්තා කොළඹට එන්න. ඒකෙන් ඉතින් ගෙදර ආවා. මම ඔයාලට බයික් එක ගත්තු තැන නම්බර්ස් ඔයාලට දාන්නම්. එතකොට ඔයාලට එයාලත් එක්ක කතා කරගන්න පුළුවන්. ඔයාලා දඹුල්ලෙන් බයික් එකක් රෙන්ට් කරන්න හිතන් ඉන්නවනම්. ඉතින් මේ විදිහට තමයි අපේ ඒ සීගිරිය ගමන නිමා වුණේ. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් thank you මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන හිටියට. Thanks for watching. Please subscribe.